ඒකේ සාමාන්‍යයෙන් අනුරාධපුරේ ඉඳලා පදවියට කිලෝමීටර් 110ක් ඔව් අලිවංගුනේ කෙළවර සභාපතිතුමා මට පොඩ්ඩක් දෙනවද අවස්ථාව මා කෝපයගේ නියෝජිතේ මේ වැඩ බලන විදුහල්පතිවරුන්ටත් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තම පදවිය ශ්‍රීපුර බෝගස් සන්දිය නැත්නම් මේ පැත්තෙන් තන්තිරිමලේ විලච්ච මම මේ අනුරාධපුර දිස්ත්‍රික්කය ගැන කියන්නේ ඌව පළාත ගැන නෙවෙයි. මොකද මම ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියටත් වැඩ බලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නේ මං හොඳට දැනගෙන ඉන්නේ. මොනරාගල දිස්ත්‍රික්කෙත් එක්ක. නමුත් වැඩ බලන විදුහල්පතිවරු අවුරුදු 15 20 ඇද්දා. පහුගිය කාලේ විදුහල්පතිවරු පත් කරා. අඛිල විරාජ්‍ය අධ්‍යාපන ඇමතිවරයා කාලෙත් පත් කරා. ඊට පස්සෙත් පත් කරා වැඩ විදුහල්පතිවරු ශ්‍රේණිධාරී. හැබැයි ශ්‍රේණිධාරීන් ගිහිල්ලා ළඟ තියෙන ඉස්කෝල ටික අල්ලගත්තා. නගරබද තියෙන ඉස්කෝල ටික අල්ලගත්තා. අදටත් වැඩ බලන විදුහල්පතිවරු ඉන්නවා. මෙතන අපේ තිල්න මන්ත්‍රීතුමා වියලුවේ වත්තේ කැලේ. ඒ වගේ වැඩ කරන්න යන්න බැරි තැන් වල වැඩ බලන විදුහල්පතිවරු ඇද්දී අවුරුදු 15 20. වැඩ බලන විදුහල්පතිවරු දැන් මේ මෙතෙක් කල රජයේ හැම වෙලාවෙම ශ්‍රේණිධාරීන් බදව ගත්තට වැඩ බලන විදුහල්පතිට සාධාරණ ඉෂ්ට උනේ නැහැ. ඒ අය අවුරුදු 15 20 වැඩ බලන විදුහල්පතිවරු හැටියට ඉස්කෝල අල්ලගෙන වැඩ කරා අද වෙනතුරු. ත්‍රස්තවාදී ගහන කාලෙත් ওই බුත්තල කෙළවරේ ඔක්කම් පිටිය සයිඩ් එකේ ඒත් වැඩ බලන විදුහල්පතිවරු හිටියේ. මේ පැත්තෙත් එහෙම තමයි තන්තිරිමලේ විලච්චිය. මේ වැඩ බලන විදුහල්පතිවරුන්ට ගිය ආණ්ඩුව අපේ කාලෙත් අපිත් ඒක මැදිහත් වුණා දෙන්න බැරි වුණා. මම සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමාත් එක්ක වැඩ බලන විදුහල්පති සංගමයත් එක්ක ලොකු ෆයිට් එකක් දුන්නා. නමුත් අද වෙනතුරු වැඩ බලන විදුහල්පතිවරුන්ට සාධාරණ ඉෂ්ට උන්නේ නැහැ. මං දන්න විදිහට උතුරු මැද ප්‍රධාන ලේකම්තුම අධ්‍යාපන ලේකම් කවුද? වැඩ බලන විදුහල්පතිවරුන්ට දීමනාව ගෙවනවද එහෙ? ගෙවනවා. මං තමයි පළවෙනියට ඌව පළාතේ තමයි පටන් ගත්තේ වැඩ බලන විදුහල්පතිවරු දීමනාව දෙන්න. මම මහඇමති කාලේ. දීමනාවක් වැඩ බලන විදුහල්පතිවරුන්ට. ඒ හින්දා වැඩ බලන විදුහල්පතිවරුන්ට සාධාරණ ඉෂ්ට කරන්න. ඒක ඉෂ්ට කරලා ඒ පාසල් වලට ස්ථානගත කරනකොට තාම මං සිකුරාදා ප්‍රශ්නයක් අගමැතිතුමීට දාලා තියෙනවා වැඩ බලන විදුහල්පතිවරු සම්බන්ධව. මම සිකුරාදා අගමැතිතුමීගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. වැඩ බලන විදුහල්පතිවරු ශ්‍රේණිටත් විදුහල්පතිවරු බඳවා ගැනීමේදී ඒ අයගේත් විදුහල්පති ඒගොල්ලෝ ඉල්ලුවානේ. 2 හරි 3 හරි මොකක් හරි සාකච්ඡාවක් දාලා ඒගොල්ලොන්ටත් ඒ ශ්‍රේණිය දීලා ඉවරලා එතන ස්ථානගත කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා දැන් විදුහල්පතිවරු ශ්‍රේණින්දාරින් හැටියට පත් කරාට උතුරු මැද ගිහිලා පොළොන්නරුව පළාත් එකෙන් වැඩ බාර ගත්තට ගිහිල්ලා තියෙන හිතවත්කම් අනුව හදා ගන්නවා ළඟ ළඟ පාසල් වලට. දුර ඉන්න වැඩ බලන විදුහල්පති තාමත් දුර පාසල් වල වැඩ කරනවා. ඒක නිසා මේ වැඩ බලන විදුහල්පතිවරු දීර්ඝ කාලයක් වැඩ කරපු පාසල් වල මම හිතන්නේ මේ කෑගල්ලෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආව වැඩ බලන විදුහල්පතිවරයෙක්. මේ සැරේ අන්තිමට ආවේ කෑගල්ලේ තේරිලා වැඩ බලන විදුහල්පතිතුමෙක් ආවේ. මම එයාත් එක්කත් කතා කරා මේ ප්‍රශ්නේ. මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන වැඩ බලන විදුහල්පතිවරුන්ට. එයා දීර්ඝ කාලයක් වැඩ කරනවා. මම යන්නේ ඒක මේ වෙලාවේදී මුදල් කොමිෂන් සභාවේ ලේකම්තුමාත් ඉන්නවා මෙතන. ඒක ගැනත් අධ්‍යාපන අමාත්‍යාංශේ පොඩ්ඩක් මැදිහත් වෙන්න වෙයි. අපි ඉල්ලීමක් කරනවා ලේකම්තුමාගෙන් මේ ගුරු ගැටලුව විසඳන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලීම කරනවා. නෑ මං කියන්නේ නෑ මධ්‍යම රජය. ඇවිල්ලා. එතනින් තමයි වෙන්න ඕන.